නන්දිවර්ධනෝ ඒවන් තුයන් ජයෝ හෝතු ජයත්තු ජය මංගලං පුරා අතගනි කියන්නේ අල්ලගෙන ඉන්නවා මාර්ගය. උඹට ඉස්සෙල්ලකුවම අල්ලන්නව බෑ කිව්වා. ඒ උන්ට අල්ලුවට පස්සේ අතාරින් හේතුන්නේ කම මාර්ගය. මාර්ගය. මොකද බං? තව එකක් කියනවා ඒක කිව්වේ නෑනේ. තව එකක්? ඕ. ඇයි බං මං කිව්වනේ. නෑනේ. කිව්වේ නෑ? කමහට දාමත කොුණාද? මොකද්ද බං ඒක? අනිත්‍යවද සංකාර? අනිත්‍යවද සංකාර? ඒක කිව්වේ නෑනේ. ඒක කියන්නේ බං මරුණයන් පස්සේනේ. මරුණමද ඒක කියන්නේ? නැතුව දැන් ඉතින් මරුණා වගේ තමයි ඒක කියලා දාන්නේ. ඒක ඉවරයි. කාලගෝල මේ ටික හොඳට අහගනි. අද ඉඳන් මේ පේන ඉඩකඩම් හරක බාන වතු පිටි ඔක්කොම ඔබට බාරයි. එව්ව වැඩබල කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න. තේරුණාද? සම්දු සරුවල් නොකර අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මගේ S2 මම ඔබට දෙන්නේ. ඔව්. කමහට ගැස්ටික මට දෙන්නේ. ඔබට දෙන්නේ. කමහට ගැස්ටික මට දෙන්නේ. දෙනෝ. එතකොට කමහට ගැස්ටික නෑනේ කමහට. අද වෙනකන් තියුණා මට. අද වෙනකන් තියුණා. ඒ මේ මොහොතේ ඉඳන් මම ඔබට දෙන්නේ. ඉතින් ජුන්යම මම කොහෙද ගහගන්නේ? ගහගන්න? නෑ ඉතින් ජුන්යන් පස්සේ කොහේ හරි ගහගන්න. මම නගලේ අරගන්න. එතකොට මට හතරක් තියෙනවා. හොඳට පේනවනේ. එතකොට අද බං නල්ලේ යලව ගන්නෝ කියන්නේ. ඇත්තට ජුන්යම ගහගන්න එපා කොහේ හරි. යෝජෝ S2 කියන්නේ මගේ S1 වගේ බලාගත්ත මගේ දුව. දුවටද කිව්වේ? නැතුව මම බය වුණේ. මං S2 දීලා මං බලන්නේ කොහෙන්ද? මං කල්පනා කරේ මම ගහගන්නේ කොහෙද කියලා. අද ඉඳන් මගේ දුව උඹේ බිරිඳ මගේ විදිහට බිරිඳ. එතකොට අද ඉඳන් උඹ කවුද මගේ දුව බිරිඳ? ඒක එහෙම වෙන්නේ කොහොමද බං? එහෙනම් කොහොමද? ඔබ බිරිඳ නෙමෙයි ඔබ ස්වාමි පුරුෂයා. එහෙමද? එහෙමනම් ඉතින් සන්තෝෂෙන් ජීවත් වෙයල්ලා මේ සුබ මොහොතේ ගෙත ගිනිල්ල මොනවාරි කාලා බීලා හිටමු. අන්න දීනෝ. යම. ඔය පැත්තෙන් යම. අර පැත්තෙන් අයිනෝනේ. ඔය පැත්තෙන් යම. එහා පැත්තේ තියෙන එකට යමන්. වරි. උටේ වරි.